ඉතින් ගොඩ කාලෙකින් අද අපි උතර කරන්න ගන්නේ ටුක් ට්‍රැවලත් එක්ක පිච්චි ගමනක් යන්න හදන්නේ. පොඩි ගමනක් යන්න හදන්නේ. ඊළ බලමු. අද අපි කොහෙද යන්නේ? දැන කියනවද? ගිහිල්ලා බලමු. අපි අද පොඩි ටිප්ස් එකක් දෙන්නම්. අද අපි යන්න හිතාගෙන ඉන්නේ කල්තොට පැත්තට. ලස්සන පළාතක්. ගිහිල්ලා බලමු. හරි අපි කල්තොටට යන ගමන් ඉන්නේ. ඉතින් මග පොඩි දෙයක් දැකලා තමයි නැවතුනේ. ඉතින් ඔයගොල්ලෝ මේ පහුගිය දවස් ටිකේ දකින්න ඇති සෝෂල් මීඩියා වල එහෙම බලංගොඩ ගිනි ගත්තා කියලා. ඉතින් මේ ඒ තැන බලන්න ඉතින් මේ කොච්චර ටිකක් ගිනි අරන්ද කියලා ගස් ටික ඔක්කොම පිච්චිලා තියෙන්නේ. මිනිස් ක්‍රියාකාරකම් හින්දා තමයි ඉතින් මේවා. අපි ආවා කල්තොටට නේද? හරි. කල්තොටට ආවම අපි කිව්වේ නෑනේ කොහෙද යන්නේ කියලා. අද අපි යන්නේ හුණුගල් පොකුණ බලන්න. මම හිතන්නේ ඔයගොල්ලොත් කැමති වෙයි ඒක බලන්න. දැන් අපි කල්තොට පාරේ ඇවිල්ලා හැරිලා හුණුගල් පොකුණ පාරට ඇවිල්ලා මෙතනින් එහාට යන්න බෑ කිව්වා. වාහනේ අපි ටුක් ටුක් එකේ මෙතන දැම්මා. මෙතන ඉඳන් අපිට පයින් තමයි යන්න තියෙන්නේ. ගිහින් බලමු එහෙනම් ඈ. ඉතින් යා. අපේ ජිතව් එක්ක යන එක දැන් පොඩ්ඩක් අමාරු. පාකින් එකේ ඉඳන් මේ කිලෝමීටර් 1කමාරක් විතර තිනවකෝ පයින් යන්න. ඉතින් දැන් යන ගමන් ඉන්නේ. උඩ ලස්සන view එකක් පේනවා. වැටේ. යනකොට ලස්සන කන්දක් තියෙනවා. හරි මේ පාර නම් ටිකක් දුෂ්කරයි. පේනව නේද ආද? හරි පයිසරින් ඉන්න ඕනේ. පරක් වෙලාද? අප්පච්චි පුතයි දෙන්න යනවා. හුණුගල් පොකුණ බලන්න. හරි දැන් ඔයාලට මෙතන පේන ඇති ගේට්ටුවක්. ඒ ගේට්ටුව ගාවින් ගේට්ටුව වහලා තියෙන්නේ. එතන එහා පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ඔයාලා හුණුගල් පොකුණ බලන්න එනවනම් හොඳට මතක තියාගන්න මේකේ හුණුගල් පොකුණේ නාන්න අවසර දෙන්නේ නැහැ. ඒ වගේම මම දැක්කලා තියෙනවා මේ සෝෂල් මීඩියා වල ගොඩාක් අය දාලා තිනවා වීඩියෝස් හුණුගල් පොකුණේ නාන්න ඇවිල්ලා කට්ටියත් එක්ක ගොඩාක් අය ඇවිල්ලා හුණුගල් පොකුණේ බැහැලා ඉන්නවා. ඒ වැඩේ නම් කරන්න එපා. අනිත් දේ තමයි මේක රක්ෂිතයක්. මේ රක්ෂිතයේ මැදින් තමයි අපි මේ යන්නේ. ඉතින් ඕගොල්ලෝ මේකේ ඇවිල්ලා ගිනි කූරක්වත් පත්තු කරන්න නම් එපා. දිගටම මේකේ බෝඩ් ගහලා තියෙනවා ඒවා දැනුවත් කරලා තියෙනවා. අපි ආවා හුණුගල් පොකුණට. මාර ලස්සනයි. එන්න ඕනි වලත් බලන්න. හරිම ලස්සනයි බලන්න. ඉතින් වැටේ. හරිම ලස්සනයි. මාරම ලස්සනයි. ඒක වචන වලින් කියන්න බෑ.
නැචරල් ෆූඩ්ස් ගොඩාක් තියෙනවා. ඒ වුණාට නාන්න එපා කියලා එනක හැම බෝඩ් වල ගහලා තිබුණා. අපිත් නාන්න බලාගෙන තමයි ආවේ. ඒ පස්සේ තමයි දැන් විතර නාන්න එපා කියලා බෝඩ් ගහලා තිබුණ නිසා. හරිම ලස්සනයි. අත්‍තරම ලස්සනයි. අපේ පරිසරය මෙතරම්ම ලස්සනද කියලා හිතෙනවා මේවා දැක්කම. මට දැක්කම නෑ. හුළුගල් පොකුණේ අපි 18ම ආවා. විශේෂ කාරණයක් තමයි කියන්න ඕනි මේකේ හුණුගල් මිදිලා තියෙන ගැටි වගේ තැන්වල මේ තියෙන්නේ මේ වගේ තැන්වල ඇවිදින්න එපා කියලාම බෝඩ් ගහලා තියෙනවා. මේවා මිදෙන්න මේ විදිහට හැදෙන්න අවුරුදු 10 ගාණක් යන්න ඇති. ඉතින් ඕගොල්ලෝ ඇවිල්ලා මේවා ඇවිදලා මේවා කැඩිලා ගියොත් එහෙම ඒවා ආයි නැවත හැදෙන්න අවුරුදු ගාණක් යනවා ඇති. ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනි හින්දා මේක පෙන්වන්නම ඕනි හින්දා මේ වැහලා තියෙන ගහ දිගේ තමයි මම යන්නේ. ඉතින් ගොඩක් පරිස්සමට යන්න ඕනි. හරිම පිරිසිදු වතුර ටිකක් තියෙන්නේ. මේ වතුර නිල් කැටයට වගේ වතුර තියෙනවා. අඩිය පේන තරම් පැහැදිලි වතුර ටික. හරි අපි හුණුගල් පොකුණ බැලුවා. මාරම ලස්සනයි. මතක ඇතුව අපේ YouTube channel එක මොකද කරන්න ඕනි? අපේ channel එක subscribe කරන්න. යාස් like කරන්න ඕනි. මොකද? like කරන්න, comment කරන්න, Very like කරන්න, comment කරන්න. හරිම මහන්සි. වතුරක්ද?
මොර තමයි. ඔන්න ආවා අපේ පාකින් ඒරියා එකට ආවා. මම අපි දියුල් බීම එකක් බොන්න හැදුවේ. ගමේ රසට දියුල් බීම. අනේ ඔව් කවුද? කැම්පස් ළමයි ටික. ගෑන් ළමයි. ආ ගන්න බැරුව අන්නේ ඒක තමයි. නේද බොනවා. රසයි. නියම දියුල්. ඉතේ රසයිද? අපි ටුක් ටුක් එක ගාවට ආවා මහන්සි. එනකොට ඉතින් මෙයා ගියාට මෙයාත් වඩාගෙන තමයි ඉතින් අපි රටා ගින්න උනේ. හරිම ලස්සනයි. ඒක වචන වලට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒ තරම්ම ලස්සනයි. ඉතින් අද අපි හුණුගල් පොකුණු බැලුවා. ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඉතින් අපේ YouTube channel එක මොකද කරන්න ඕනේ?